දශ් නසස්සිනස් එකේ තේරුම තමයි යාළුවනේ ඔයාලට කොහොමද? අපි ඉතින් අද චූටි යාළුවෙක් එක තමයි අපි ගමන යන්නේ. අපි යන්නේ තුර්කියේ ලස්සන මල් බලන්න. මේ අපි ග්‍රීෂ්ම කාලයක් තමයි මේ තියෙන්නේ. උනට මේ වැහිබර කාලගුණයක තමයි අපි යන්නේ. විශේෂයෙන් මල් හැදලා තියෙනවා. තුර්කියේ ලස්සන වැඩියෙන්ම කැලෑමල් රෝස වගේ මල් වර්ග අපිට දැක් ගන්න පුළුවන්. මල් වගේම පළතුරුත් දැක් ගන්න. පළතුරුත් මේ කාලේ ගොඩක් හැදෙනවා. මිදි මේක අපි නේපාල යාළුවෝ තමයි අපිට දුන්නේ. මේක කහ චෙරි විශේෂයක්. අපි යන මාර්ගයේ තව පිච්ච මල් තිබ්බා. අපි දංකව නම් පිච්ච කියලා කියන්නේ. පිච්ච මලට සමාන ඒ සුවඳම තමයි තියෙන්නේ. මේ අපි තුර්කියේ නම් කොහොම මේ මල් වල විශේෂයට කියන්නේ කියලා දන්නේ නැහැ. මේ මිදි මේ කොළ පාට මිදි මේ තාම චූටි කන්න තරම් ඉදිලා නැහැ. මේක තව මාසිකින් විතර කන්න තරම් කියන්නේ ප්‍රමාණයට වර්ධනය වෙයි. ඊට පස්සේ අපි යාළුවට අනිවාර්යෙන් මේ කොහොමද ඒ පළතුරු කියලා අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් දෙන්නම්. මේ දෙලුම් සාමාන්‍යයෙන් චූටි තාම කන්න තරම් පැහැලා නැහැ. අපි මේ ලොකු වුණාම අනිවාර්යෙන් ඔයාලට ඒ පළතුරු විශේෂයක් ගැන වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ඔයාලට දෙන්නම්. ඉතින් යාළුවනේ අපි ගිහිල්ලා එන්න. ගුස්මැක් ගුසරේ යලි හමු වෙමු. බයි බයි.